පොලේවා කොච්චර ගියත් ඔයාලට හොඳ ගල් පෙන්වන්නෙම නැද්ද? ඉතින් ඔයාලට වෙලාවක හිතෙනවද අයියෝ අපේ දෙමව්පියෝ චේන් බිස්නස් නොකරපු එකේ පාඩුව අපි විඳිනවද කියලා? මං අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඕන ගලක් ඔයාලට පෙන්වන්න ඔයා ක්වොලිටිය හදා ගන්න විදිය. ඔයා මැනික් පොලකට ගිහිල්ලා හැසිරෙන විදිය. ඉතින් මේකට වයසක් අදාළ වෙන්නේ නැහැ. මං වගේ තරුණ කෙනෙක්ටත් මුහුකුරා ගිය කෙනෙක්ටත් මේ දේ පොදුයි. ITසල කියන්න අර හැමෝම ආව ප්‍රැක්ටිකල් ක්ලාස් එක දැන් ළඟදී පටන් ගන්නවා. ඊටිසෝල්ලා ඔයගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. හැබැයි කීප දෙනයි බදවගන්නේ. ඉතින් මේකේ පෞද්ගලික ස්ටුඩන්ට්ස්ලා ගැන අවධානය යොමු කරන හින්දා අපිට බදව ගන්න පුළුවන් කීප දෙනෙක් විතරයි. අලුතින් මාකට් එකට ගියාම ඔයාලට මොකද වෙන්නේ? පැනික් වෙනවද? මුලින්ම ඔයාගේ සබකෝලේ ඒ දේ නැති කර ගන්න ඕනේ. මෙහෙමයි ලක්ෂ ගණන් ගල් අතපාති ගාපු නැති අයට සමහරට ගලක් අතර දෙන්නදී පොඩි චකිතයක් ඇති වෙන්න පුළුවන්. ඔයා මේක බැලන්ස් කරන්න ඕනේ. ඔයාට කන්ෆිඩන්ස් එක තියෙන්නත් ඕනේ. ඒ වගේම ඔයා නම්‍යශීලී වෙන්නත් ඕනේ. ඔයාට කොච්චර සල්ලි තිබ්බත් ඔයාට එතන ගිහිල්ලා වීරයා වෙන්න බෑ. හැම වෙලාවෙම ඔයා ගල් බයි කරන්න යනවා නම් අනිවාර්යෙන්ම අතේ මුදලක් අරන් යන්න. සමහර විට ඔයාට හොඳ paludu දෝෂ නැති සුපිරි ගලක් ඔයාට එන්න පුළුවන්. මේක අපිට කැට තියලා කියන්න බෑ අද අනිවාර්යෙන් ගලක් හම්බ වෙනවා කියලා. මොකද මැනික් මෙච්චර වටින්නේ රෙයා හින්දා. මැනික් තරම් දුර්ලභ ගල් වර්ගයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මෙහෙම ඉතින් ගලේ පොඩ්ඩක් paluddක් තිබ්බොත් අංකල් මේ ගලේ පොඩ්ඩක් paluddක් තියෙනවා මම මේක පොඩ්ඩක් පිරිසිදු ගලක් බලන්න කියලා ඒක රිටර්න් කරන්න පුළුවන්. බෑ ඉතින් ගල හොඳ එකක් නම් මිලත් සාධාරණ නම් ඔයා ඒ ගල රිටර්න් කරොත් වෙලෙන්ද හිතනවාට ගල් ගන්න මිලක් නැහැ කියලා. මේවයි ඔයා පොළට යන්න ඉස්සෙල්ලා ඔයාගේ බයස්ලට දෙන්න පුළුවන් පහසු ගල් හොයාගන්න. මේක කෙනෙක්ට ಜಾති ගල් වෙන්න පුළුවන්. මහල්ට ඔයා ජුවරි හදලා සේල් කරනවා ඔයාට ඒක සේම් ප්‍රොසෙස් වෙන්නත් පුළුවන්. හැම වෙලාවෙම පාර පුරුද්දෙන් ජෙම් කරන අයගේ අංග චලන පොඩ්ඩක් පුරුදු වෙන්න. ඒගොල්ලෝ කොහොමද ගල අල්ලන්නේ? ලූප් එකෙන් කොහොමද ගල බලන්නේ? අනික හැම වෙලාවෙම වෙලෙන්දාගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න. එයාත් ඒක ලොන්ග් ටර්ම් රිලේෂන්ෂිප් එකක් හදන්න බලා ගන්න. මොකද ඒක ගොඩක්ම වැදගත් වෙනවා. මේවයි ඔයා හරියටම බයස් සෙට් කරගත්තොත් ඔයා අපි වගේ ගෙදර හිටියත් ඔයාට අවශ්‍ය ගල් ටික ගෙදරට එනවා. මම හිතන්නේ මැනික් ව්‍යාපාරයේ තරම් ශ්‍රී ලංකාවේ මනසට නිදහස් වෙන බිස්නස් එකක් තියනවා කියලා. සමහර වෙලාවට මාසයක් රැකියාවක් කරලා හොයන මුදල එක ජෙම් එකකින් හොයන්න පුළුවන් ව්‍යාපාරයක් තියෙනවා නම් ඒක ජෙම් බිස්නස් එක විතරයි.